මචං මේකයි දැන් ඔතන පොඩි කෑල්ලක් තියෙනවා මේ සංස්කෘතිය ඇතුලේ තව උපසංස්කෘතියක් තියෙනවා. ඉස්සර කාලේ මෙහෙම සියක් වුණානේ. මචං තාත්තලා කියන අය ගෙදර එනකොට මාර එකක් විතර තිබ්බා. ඒ කියන්නේ මේ ඒ තාත්තලා ගෙදර එනකොට පොඩි බයක් මේ ගෙදර සෙට් එක පොඩි බයක් තියෙනවා. මොකද ඒ කාලේ මචං මේ තාත්තලා කියන අය ටිකක් දාලානේ එන්නේ හවසට ගෙදර එනකොට මචං පොඩ්ඩක් අර වෙනම සීන් එකක් ඇතර තියෙන. ඒ සීන් එක ඇතුළේදී අහුන් එනවා තාත්තා එනවා. ඒකෙත් දැක්ක ගමන් ගෙදර දරුවෙක් දැක්කම තාත්තා එනවා කිව්වම පොඩි එක්සයිට් එකක් තියෙනවා. ඒ අම්මා වුණත් පොඩි එක්සයිට් එකක හිටියා මේ තාත්තා එනවා කියලා. අර ගෙදර තිබ්බේවා ආපහු පිළිවෙලට තියලා කතා බහ පොඩි වෙනසක් පොඩි ඇක්ට් එකක් යනවා ගේ ඇතුලේ. තාත්තා ආපුවම මේ සීන් එක. ඉතින් ඕක හදලා තිබ්බ මචං ගෙදර අම්මා. ගෙදර අම්මා තමයි ඕක හදන්නේ මේ තාත්තා වෙනස් කැරක්ටරයක් කියලා. ඒ කැරක්ටරේ ඇතුලේ තාත්තා හදලා ගැන අම්මා තමයි ඩෙවලොප් කරන්නේ හැම වෙලේම. තාත්තා આવුත් කෑ ගහයි තාත්තා මෙහෙමයි මේ මේකට කැමති නැහැ. ඒක නිසා මේ එහෙම සීන් එකක තමයි දාලා තිබෙන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි ගෙදර ආපුවම පුරුෂයා කියන එක තාත්තා කියන එක ස්වාමියා කියන එක ගෙදර ගෘහමූලිකයා කියන එක ඇතුලේ පොඩි ගැම්මක් තිබ්බා. ඒ ගැම්ම තිබ්බට පස්සේ මචං මේ ඒ තාත්තට පොඩි තැනක් හැදිලා තිබ්බා. අද ඒක නැහැ. අද ඒක නැති වෙන්න හේතුව තමයි මචං මේ අර ළමයි ඉස්සරහම මේ අර ළමයි ගෙදර ළමයි ඉස්සරහ එතකොට තවත් ගෙදර කට්ටිය ඉස්සරහ අර අම්මා කියන රෝල් එක ඩෙවලොප් වෙන්නේ නැහැ. අම්මා කියන රෝල් එක යන්නේ අර ෆ්‍රෙන්ඩ්ලි වෙනවා. තාත්තව පොඩ්ඩක් ෆ්‍රෙන්ඩ්ලි කරනවා. ඒක සාමාන්‍යයෙන් දැන් මේ මාධ්‍ය තුලත් ඒක තිබ්බා. පහුගිය කාලේ මාධ්‍ය මම දැක්කා එක තැනක පට්ට සීන් එකක් ගියා මචං. පුතා ෆෝන් එකක් ඔබ ඉන්නවා. තාත්තා ඇවිල්ලා කතා කරපුවාම පුතා කියනවා මේ කවුද කියලා මම බන් තාත්තා කියලා කියනවා. කොල්ලා ඊපස්සේ ගේ ඇතුළට ඔලුව දාලා කියනවා මේ ඒ ෆ්‍රේම් එකේම තියෙනවා. අම්මේ මෙන්න තාත්තා කියලා කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒක මචං ඒක පොඩි හයිලයිට් එකක් ආවා. ඒක මචං කපලා ඒ කෑල්ල හැම වෙලේම ලයින් කරලා පෙන්වන්න ගත්තා. ඉතින් ඒක තුල ළමයි ඒක නිකන් තාත්තා කියන කැරක්ටරේට පොඩි මේ පල්ලෙහා මීනින් එකක් දුන්නා. ඒ කියන්නේ මට්ටම පොඩ්ඩක් අඩු කරා. ඉතින් ඒක තුල තමයි තාත්තලා ඒ මාධ්‍ය තුලත් ඒක සිද්ධ වුණා. ඊගාට මචං තාත්තලාගේ මොන හරි ෆෝල්ට් එකක් තියෙනවනම් මචං ඒක වැරදි, පට්ට වැරදි. ඒක පට්ට ඩවුන් එක දාලා තමයි ටෝක් කරන්නේ. මාධ්‍ය තුල. ඉතින් ඒ වගේ මචං තාත්තා කියන කැරක්ටරේ නිකන් ලල් එකක් යන්න ගත්තා. ඒක වැඩක් නැහැ. ඒක වෙනස් එකක් කියන තැනට ගියා. ඊට පස්සේ ඕකත් එක තමයි මචං මේ මාධ්‍ය එතකොට මේ පාලන තන්ත්‍රය එතකොට නීතිය පැත්තේ එතකොට ගෘහස්ත ඒ කියන්නේ අපි කියමු ගේ ඇතුලේ මේ තාත්තා කියන රෝල් එක ඩවුන් වුණා. ඉතින් ඒකත් එක තමයි තාත්තලා නිකන් සරල කැරක්ටර්ස් බවට පත් වුනේ. අම්මලා ඒක ඩෙවලොප් කරේ නේ. අම්මලා ඒ කාලේ මචං එහෙම එකක් තිබ්බා. තාත්තා එනවා. එතකොට ආච්චි සීයා එයාලා කියනවා තාත්තා එනවා පොඩ්ඩක් පාඩුයි දහල්ලා. එහෙම එක දැන් අපිට තිබ්බේ සීන් එක. අපිට පොඩි එකක් තිබ්බා. අපේ ආච්චි අම්මගේ අම්මා ඉස්සරහ ගෙදර හිටියේ. අම්මගේ අම්මා අපි තාත්තා එනකොට අද තාත්තා එනවා උඹලා එහෙම නටනට ඉන්න එපා. ඔහොම එකක් දුන්නා. අපේ අම්මා තාත්තා එනවා කිව්වම පොඩ්ඩක් අර වෙනදා උයන කෑම එකෙත් පොඩි වෙනසක් තිබ්බා. අපේ තාත්තා මචං මාසෙකට සැරයක් නේ ගෙදර ආවේ. තාත්තා සීජර් එක වැඩ කරේ මාසෙක සැරයක් ගෙදර එනකොට අපේ අම්මා තාත්තා එනවා කොහොම ගෙවල් දොරවල් ලස් කරලා රෙදි ටික පිළිවෙලට තියලා පොට්ට පැදුරු වයින් කරලා උයන එකෙත් පොඩි එකක් තිබ්බා මේ වෙනදා අපි කන කෑම නෙමෙයි. එදාට පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ මඤ්ඤොක කොල කොටලා පොල් දාලා මලෝලා මිරිස් කෑලි ටිකක් වෙනම බැදලා පපඩම් ටිකක් හදලා වගේ නිකන් තාත්තට වෙන තිබ්බ තැනක් හදලා. ඒක මත තමයි තාත්තලා කියන එක ඩෙවලොප් උනේ. එතකොට ඒක මචං මේ ගෙදරින් දුන්නේ. දැන් අපි සාමාන්‍ය කියනවනේ මචං මගේ ටැලන්ට් එකට මගේ තියෙන මොකක් හරි මේ ප්‍රෝග්‍රෑම් එකකට හරි මොන හරි දෙයකට මට සම්මානයක් හදාගෙන යන්න බෑනේ මචං එතන. මට සම්මානයක් හදාගන්න බෑ. හැබැයි වෙන කෙනෙක් හදලා තමයි ඒක දෙන්න ඕනේ. ඒ වගේ තමයි perform වෙනකොට ඕනම කැරක්ටරයක් ඩෙවලොප් වෙනකොට ඒ ඩෙවලොප් වෙන එක වටෙන් හදන්න. දැන් අපි කියමු AG ප්‍රාදේශීයකම් වෙනවා කියලා. ප්‍රාදේශීයකම් ඇවිල්ලා මචං මේසෙට ඉඳ ගන්නකොට වටේ ඉන්න ග්‍රාම සේවකලා එතකොට සමෘද්ධිලා එතකොට ගෝවිනියාමකලා ඔය ඉන්න කැරක්ටර්ස් ටික තියෙනවනේ AG එක ඇතුලේ ලිපිකරු ඔය ඔක්කොමලා දඩබඩ ගාලා එක්සයිටඩ් එනවා. මේ ඒජිස් වෙනවා කියලා පුටු වල ඉන්න නැකිටලා පොඩි එකක් දෙනවා. එතකොට මචං අර කිසි දෙයක් දන්නේ නැති රෝල් ටිකක් එතනට එනවනේ. ගමේ
ගම් වලින් ඇවිල්ලා යම් යම් හේතු කර කියා ගන්න ආපු කැරක්ටර්ස් ටිකක් කියලා අන්න උන් මචං අර කට්ටිය කරන එක හින්දා දඩබඩ ගාලා උරුත් නැකිලා පොඩි එක්සයිට් එකක් එක ඒජි සර් කියන එක නිකන් පොරක් විදිහට ගේනවා. අන්න ඒකත් එක තමයි ඒජිට තැන හැදුනා. අන්න වගේ තමයි තාත්තා කියන රෝල් එක එහෙම හැදුනේ. දැන් ඒක නැතු උනේ මුච තාත්තා ගෙදර එනකොට අම්මා ගණන් ගන්නෙත් නැහැ. ඉස්සර එනකොට තේ එක හදලා දෙනවා, වතුර එක දෙනවා, ගෙනාවු බෑග් එක ගේ ඇතුලෙන් තියෙනවා. ඒ මොකක් හරි එකක් වෙනවා. දැන් එහෙමනේ තාත්තම ඇවිල්ලා මචං තේ එක හදාගෙන බොන්න ඕනේ. තාත්තම ඇවිල්ලා වතුර එක බොන්න ඕනේ. තාත්තම ඇවිල්ලා තමන්ගේ බෑග් එකේ තියෙන බඩු ටික අස් කරන්න ඕනේ. තාත්තම ඇවිල්ලා එළිය අස් කරලා හැඳි වෙලා තියෙනවා නම් අතුපතු ගාලා දාන්න ඕනේ. සෙරප්පු ටික පිළිවෙලට තියන්න. ඒවත් මචං තාත්තා කරන්න ඕනේ. ඒ වෙලාවෙම මචං අර දරුවෝ එක්ක ෆෝන් එකක එක්ක නැත්නම් උන්ගේ වෙන කතාවක අම්මා ෆෝන් එකක අම්මා වෙන කතාවක එහෙම තමන්ගේ වැඩක් පොඩි එහෙම එකක් ආවම තාත්තා කියන එක නිකන් ලල් එකකට ගියා. ඒක සෙට් වෙන්නේ නැති ගතියකට. ඉතින් එතනින් එහාට තමයි මචං මේ තාත්තලා කියන එක වැටුනේ. නැත්තම් මේ ඉස්සර සංස්කෘතිය තුළ පිරිමි කියන එක මචං හදලා තිබ්බා. පිරිමින්ට මොන ප්‍රශ්නයවත් උන්ට දරා ගන්න පුළුවන් පොඩි රැඩිකල් ගතියක් තිබ්බා. ඉතින් ඒකින්ද පිරිමි කියන එක සංස්කෘතියෙන් හදලා උන්ට කොච්චර දුක දැනුණත් මචං උන්ට අඬන්න බෑ. උන්ට අඬන්න බෑ. කොච්චර දුක දැනුණත් නිකන් වේදනාවෙන් ඉන්න බෑ. එතකොට උන්ට මචං කොච්චර අපහසුතාව ආර්ථික අපහසුතාවල් සමහර තාත්තලා ඉන්නවා මචං අවුරුදු 10කටවත් ඇඳුමක් ගන්නෙ නෑ. කාගෙන් හරි අම්බන එකක් අඳින්නේ. දරුවන්ට වයිෆ්ට එහෙම නැත්නම් නෑදෑයන්ට තමයි කරන්නේ. සපත් දෙකක් ගන්නෙ නෑ, සරපු දෙකක් ගන්නෙ නෑ. හේතුව අර දරුවෝ වෙනුවෙන් කැපකිරීම කරනවා. අන්න ඒ කැපකිරීම කරලා අර ඒ පීඩනයත් එක්ක එතකොට ආර්ථික ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න, ගොවිතැන්පත් කරනවා නම් ඒ වගේ ප්‍රශ්න, හානි මේ ඔක්කොම ඔළුවේ තියාගෙන ඒවා කියන්නේ නැහැ මචං. ඒක කියන්න බෑ. තාත්තා කියන කැරක්ටරයෙන් එතන නිකන් පිරිමියා කියන කැරක්ටරයට දීලා තියෙනවා මාර එක සංස්කෘතියෙන් මේ උඹට බෑ hina වෙවි ඉන්න, උඹට බෑ අඬන්න, උඹගේ කඳුළු පේන්න බෑ, උඹට දුක දැනෙන්නේ නැහැ. එහෙම එකක් දීලා හින්දා මචං අර පිරිමියා කියන එක ගෙනල්ලා තියෙන වෙනම තැනකට. කාන්තාවන් එහෙම නැහැ. කාන්තාවන් දරුවන්ට දුක කියන්න පුළුවන්, අඬන්න පුළුවන්, අඩුපාඩු කියන්න පුළුවන්, නැති දේවල් කියන්න පුළුවන්. එහෙම කළා තව එයාලාට වෙච්ච දේවල් කියන්න පුළුවන්. එහෙම එකක් දීලා තියෙනවා. හැබැයි අර පිරිමියා කියන එකට දීලා නැහැ. ඒක තුල මචං පිරිමියා කියන එක මාර තැනක හිර කරලා තිබ්බේ. ඇත්ත කතන්දරේ මචං ওই සීලුම ඩීටේල් ටික ඔය සීලුම ප්‍රශ්න ටික මචං තාත්තයි ඔළුවේ තියෙන්නේ. ඒකෙන් එයා වීක් වෙන්න බෑ. වීක් වෙන්න බෑ. ඒ වීක් වුණොත් ඔක්කොම ඉවර ඩවුන් වෙනවා. ඒ නිසා මචං ඕක වුණා. ඉතින් දැන් අද වෙලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. ඒකේ අනිත් පැත්ත කියන්නේ තාත්තා කියන කැරක්ටර් මචං ඔක්කොම කරන්න ඕනේ. හැබැයි ඌ ගැන හොයන්න කෙනෙක් නැහැ. ඌ ගැන හොයන්න කෙනෙක් නැහැ. ඌ ගැන කවුරු හරි කතා කරත් ඒක එතනින් ඉවරයි. එහෙම එකක් දාලා තියෙනවා. ඉතින් ඔය ඒකට එන්න හේතුව මේ සංස්කෘතිය පරිහානිය මාධ්‍ය එතකොට සදාචාරාත්මක සේවල් සංස්කෘතිය ඔය වගේ දේවල් ගොඩක් පටලගෙන තියෙනවා. ඒ පටල ගත්තාම මචං අල්ලපු ගෙදර කැරක්ටර්ස් එනවා මචං තාත්තට වඩා උඩ. ඒ කාලේ එහෙම බෑ. ඒ කාලේ තාත්තට වඩා වචනයක් කරේ අල්ලපු ගෙදරින් ඇල්ලපු මේ මචං උඹලා තාත්තා මෙහෙමයි කියපු ගමන් අම්මට ගෙදරින් එන උඹලට වඩා නැහැ නේ අපේ තාත්තා ගැන අපේ තාත්තා අපිට හොඳයි. එහෙනම් දැන් එහෙම නෙමෙයි. දැන් මචං අහලා පහලින් එන ඩීටේල් ටිකත් අරගෙන තාත්තාවට පස්සේ අනේ මේ ඔයාගේ මෙහෙම සීන් අපිට ආරංචි අරම කරා මෙහෙම කරානේ තාත්තා කියන එක නිකන් බල්ලට දාලා. ආන් ඒක නිසානේ තාත්තලා ඉන්න ඕනේ මචං අර බල්ලා ලෙවල් එකේ. මම අපි දැකලා තියෙනවා අපිට හම්බෙලා තියෙනවනේ තාත්තා කියන එක මචං ඌට කෝල් එකක්වත් ගන්න බෑ. කෝල් එකක් ගන්න බෑ. ඌට මැසේජ් එකක් එන්න බෑ. එතකොට ඌට පණිවිඩයක් දෙන්න බෑ. ඌගේ යාළුවෙක් ඇවිල්ලා හම්බෙන්න බෑ. එතකොට යාළුවෙක් එක්ක සෙට් වෙන්න බෑ. ඒකට මාර කැටගරි ගොඩක් තියෙනවා. ඒ කැටගරි ගොඩක් තියෙනවා. ඒ වගේ මාර හිර කිරිල්ලක් තියෙන්නේ. දැන් මේ එතනට ගෙනල්ලා ඉස්සර එහෙම නෑ. තාත්තා ගෙදර ආව කෑවා බිව්වා. ගෙනාව බඩු මුට්ටු ටික තිබ්බා. අනිත් පැත්තට සර්ට් එක කරේ දාගත්තා. පාරට ගියා. යාළුවොත් එක්ක කතා බහ කළා. තාත්තාගේ අර එනර්ජි එකක් තියෙනවා. මචං ඔය කියන හෝමෝන සීන් එකක් තියෙන උතන. පිරිමින්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වය ඉස්සර ගෑනු දැනගෙන හිටියා මෙයාලගේ ශරීරයේ නිපදවන හෝමෝන නිපදව ගත්තේ නැත්නම් පිරිමිකම එහෙමත් නැත්නම් පුරුෂ ශක්තිය ඒ වගේ මෙයාලගේ තියෙන එනර්ජි එක නැති වෙනවා මෙයාලගේ බාහිරව ඒ ටැලන්ට් එක ගොඩ ගා ගන්න බැරුණොත් ඒ හින්දා තමයි ඒ අය හවස තාත්තා එළියට යනවා කියලා දන්නවා යාළුවොත් එක්ක සෙට් වෙනවා කියලා දන්නවා බෝක්කුවක් උඩ හරි ගෙදරක හරි කඩපිලක හරි කොතනක හරි ගිහිල්ලා පැයක් දෙකක් ඉඳලා කාඩ් එකක් ගහ කාඩ් පැක් එකක් අරගෙන කාඩ් පැක් එකක් ගහලා එහෙම තමයි යාළුවගේ මල ගෙදර ගිහලා ඔහොම එකක් එක්ක තමයි මචං ඔය කියන මේ පිරිමියාගේ තියෙන ඔය හෝමෝන ලෙවල් එක අප් කරගත්තේ. දැන් මචං ඒක නැති වෙනවා. ඒක නැති වෙලා නිසා තමයි අර හෝමෝන අඩුවීමත් එක්ක තාත්තලා කියන එක නිකන් කැහැලා පැද්දා වගේ වැඩක් කරලා තියෙන්නේ. ඉතින් ඕකට ලොකුම හේතුව මචං ගෙවල් වල. ගෙවල් වල මචං අර අලුතෙන් ඒ කියන්නේ
දරුවෝ මචං දන්නේ නැහැනේ සීන් එක. අර මං කිව්වේ ඒජිස් වෙනකොට අර වටේ ඉන්න කට්ටිය නැකෙලා පොඩි අප් එකක් දෙනවා වගේ ගෙදර මේ කාන්තාව කියන්නේ බිරිඳ අම්මා කියන කැරක්ටරේ දැනගන්න ඕනේ මේ තාත්තා කියන එක උස්සලා තියන්න. හැම වෙලේම උස්සලා තියනවා මචං තාත්තා එනවා දරුවනේ ඕන් තාත්තා එනවා මේ. ඒතකොට යාළුවෙක් ගෙදර ඇවිල්ලා හිටියොත් හරි මහත්තයා එනවා දැන් පොඩ්ඩක් ඉමු ඈ. කියලා අර එහෙම එකකට ගියහම අර එන ගෙදර ඉන්න පිටින් ආපු පුජ්‍යලේ වුණත් බලනවා අම්මා තාත්තා කියන කැරක්ටරේ පොඩි එකක් මෙතන ඒක නිසා අපි කතා කරන භාෂාවේ වුණත් පොඩි වෙනසක් කරගන්න ඕනේ කියන එකක් උන්ට එනවා ඔළුවට. දැන් අපි තැනකට ගිහපම එතනදී අපිට එහෙම සිද්ධියක් වුණාම පොඩ්ඩක් අම්මා තාත්තා එනවනේ උඹලගේ පොඩ්ඩක් අපි එක්සයිට් වෙමු නේද? කෑකෝ ගහන්න එපා මචං අපි පොඩ්ඩක් එළියට යමු. අන්න එහෙම එකකට එනවා. එතකොට අර තාත්තා කියන කැරක්ටරේ මාර තැනකට ගියනවා. ඒක ගේන්න මචං ගෙදරින් පොඩි සපෝට් එකක් දෙන්න ඕනේ. ගෙදරින් පොඩි සපෝට් එකක් දුන්නාම තමයි ඕක මචං ওই විදිහට සිත් වෙන්නේ. එහෙම වුණාම තමයි මචං තාත්තා කියන්නේ කවුද කියලා. ඉතින් මේකේ මේ අර අපි දකින්නේ මචං මේකේ මේ පොඩි සීන් එකක් තියෙනවා. ඒ කැරක්ටර් දැන් අපි අපේ කොල්ලෙක් ඉන්නවා ගෙදර. ඌට මචං මේ ටැලන්ට් එකක් තියෙනවා. අපි ඒ ටැලන්ට් එක ගෙදරින් අප් කරේ නැත්නම් ඌ මචං එළියෙන් කවදාවත් ඌ අප් කරන්නේ නැහැ. අපි ඌ ඉස්සරහට දාන්න ඕන මචං මෙහෙම ටැලන්ට් එකක් තියෙනවා. ඌට මෙහෙම කරන්න පුළුවන්. ඌ මේ වගේ කැරක්ටර් එකක් කියලා එකක් දැම්මහම එළියේ වුණොත් මචං මේ අහවල් ඩයල් එක නියමයි නේද? මෙහෙම එකක් කරනවා මචං ඕන් ඩයල් එක එනවා කියලා පොඩි සීන් එකක ඉන්නවා. දැන් අපි ගෙදරිනුත් ඒකව ඩල් කරනවා නානේ උඹ කරන්නේ වඩන්න උඹ පිස්සුනේ කෙලින්නේ අරකයි මේකයි ගාලා ගෙදරින් දාලා ඌට එළියෙත් ඒතන්නේ. ආන් ඒ වගේ තමයි තාත්තා කියන රෝල් එකට ගෙදරින් සපෝට් එක දෙන්න ඕන. ඉන්න තැනින් සපෝට් එක දෙන්න ඕන. සපෝට් එක දුන්නාට පස්සේ තමයි ඒ ඌට ඒ වටපිටාව හැදෙනකොට තමයි ඒ වටපිටාවත් එක්ක ජොයින්ට් වෙලා ඉන්න අනිත් පවුල් අනිත් යාළුවෝ අනිත් කමියුනිකේෂන් සෙට් එකක් තියෙනවනේ. ඔන්න ඔය සෙට් එකත් එක්ක මචං අහවලාගේ තාත්තා එනවා මචං පොඩ්ඩක් අවුල් ඈ. ඔහොම ඉන්න බෑ මචං කේස් එක අවුල් වෙනවා එහෙම කියලා පොඩි එකක් එන්නේ. ඉතින් ඕක ප්‍රධානම දේ ගේ ඇතුළේ. ගේ ඇතුළේ දැන් තාත්තා පැදුර එලා ගන්නත් ඕනේ. තාත්තා කොට්ටේ හොයා ගන්නත් ඕනේ. උදේට නැගිටලා ඒකයි අකුලන්නත් ඕනේ. අතු ගා ගන්නත් ඕනේ. එහෙම වුණාම තාත්තා නිකන් බලු ටයිප් එකට වැටලා ඉවරයි. අර ඉස්සර එහෙම නෑ තාත්තගේ කෝප් එක කවුරුත් බොන්නේ නෑ. තාත්තගේ පිගානේ කවුරුත් කන්නේ නෑ. ඉස්සල්ලාම බට් එක බෙදලා දෙන්නේ තාත්තට. එහෙම එකක් තියෙනවා. එතකොට මාළු අපි කියමු මාළු වෙනවා කියලා මාළු වගේ හොඳම ලොකුම කෑල්ල තමයි තාත්තට දෙන්නේ. මේක ගන්න මේක තාත්තාගේ. එහෙම එකක් තිබ්බා. දැන් එහෙම නැහැ. තාත්තා හොද ටිකක් එක්ක හරි බත් කාලමනේ අපි මේක කාලා ඉමු. තාත්තා එලාගෙන බුදිය ගායිනේ අපිට අවුලක් නැහැ. අපි අපේ තැන්වල හදිසියට රැයට කතා කරාට මචං දොර අරින්නෙත් නැති වෙලාවල් තියෙනවා තාත්තලා. ඉස්සර එහෙම නැහැ. ඉස්සර තාත්තා එනවා ගම පාර එක්සයිට් එකක් තියෙන තාත්තා මාලා ගෙදරද ගියේ මගුල් ගෙදරද ගියේ කොල්ලොත් එක බිව්වද වැඩටද ගියේ එහෙම එකක් නෑ මචං. ඒක අර ගෙවල් ඇතුලෙන් එන්න ඕනේ. ඒ ආපුවාම තමයි ඒක සෙට් වෙන්නේ. ඉතින් ඔය කතන්දරත් එක්ක බලපුවාම මචං මේ මිනිස්සු මේ චේන්ජ් වෙන්න විදිහක් නෑ. චේන්ජ් වෙන්න විදිහක් නෑ. ඒ ට්‍රැක් එකේම යන්න ඕනේ. හේතුව තාත්තා කියන ඩෑල් එකට මචං පට්ට වගකීම් ගොඩක් තියෙනවා. සමහර තාත්තලා නොකරපු වැරදි ඔලුවට වැටෙනවා. හැබැයි තාත්තට ඒක විසඳන්න බෑ. විසඳුවොත් එහෙම ලොකු හානි ගොඩක් වෙනවා. මොකද තාත්තා කියන්නේ හැඳිමිටේ නුවණ තියෙන දෑල් එකක් නෙමෙයිනේ. හැඳිමිටේ කියන්නේ අර හැඳිමිටේ තියෙන දුර ප්‍රමාණයට තමයි හිතන්නේ අනිත් ඒවා. තාත්තා කියන කැරක්ටරේට එහෙම බෑ. ඌ මචං ගොඩක් ඈත මාර ප්ලෑන් ගොඩක් උගේ ඔළුව තියෙන්නේ. ඌ ඒ ප්ලෑන් ගහන්න මචං තව අවුරුදු 10කට 15කට එහා එකක්. ඉතින් ඒක මචං ඒ හින්දා තාත්තට අර පොඩි සීන් එකක් આવොත් කලබල වෙලා මේක විසඳලා මේකේ කවුද වර්ධිකාරයා කවුද විත්තිකාරයා කාටද දඬුවම් කරේ එහෙම එකක් ඌගේ ඔළුවේ නැහැ. ඌගේ ඔළුවේ තියෙන මචං වෙනම එකක්. ඒක හින්දා මචං මේ යන සිස්ටම් එකත් එක්ක ලොකු හානියකට ලක් වෙන හේතුව අර ගේ ඇතුලේදී උන් අර අම්මා කියන කැරක්ටරේ දරුවෝ කියන කැරක්ටරේ නෑදෑයෝ කියන කැරක්ටරේ හැදෙන්නේ නැතුනහම උන් එළියට ගිහලා අසරණුවා උන් වෙනුවෙන් ටෝක් කරන්න කවුරුත් නැහැ. මොකද එළියෙත් ඌට පරිසරය හදලා නැහැනේ. තාත්තා කියන කැරක්ටරේ එළියේ පරිසරයක් හැදිලා නැහැ. ඒ හින්දා තාත්තා කියලා කතා කරත් උඹ කවුද බං කියලා වගේ එකක් එනවා. ඉතින් හින්දා අර පවුලක් ඇතුලේ මචං එහෙම සෙට් වෙලා තාත්තා කෙනෙක් ඩෙවලොප් වෙන්න ඕනේ. දැන් මට මතක අපි ඉස්කෝලේ යන කාලේ මචං මාත් එක්ක හිටියා වීරකෝන් කියලා දක්ෂයෙක්. ඌ මචං ඇත්ලටික් වලින් සමස්ත ලංකාව ගියා අවුරුදු ගණනාවක් පට්ට ඩෑල් යකෝ පස්සේ පෝසස් ගියා. දවසක් ඌ මචං මේ අපිත් එක්ක ඉන්න ගමන් කෙල්ලෙක් හම්බෙන්න ගියා ටවුන් එකේ අනුරාධපුර ටවුන් එකේදී ක්ලාස් එකලා කෙල්ලත් එක්ක කතා බහ කර ඉන්නකොට තාත්තා එනවා බයිසිකලේ. තාත්තා හොස්පිටල් එකේ වැඩ කරේ. තාත්තා බයිසිකලේ එනකොට මු කෙල්ල දාලා දුවනවා. සාමාන්‍ය කෙල්ලෙක් එක්ක ඉනකොට පොඩි එකක් තියෙන්න බෑ මචං. කෙල්ලට පොඩි පොරක් වෙන්න වගේ එකක්. මූ එහෙම නේ මූ කෙල්ල දාලා දුවනවා. අපි අහුව මොකද තාත්තා එනවා කිව්වා. අර තනි වුණා කෙල්ල. මචං එහෙම එකක් උන් ඒ කාලේ තිබුණා. දැන් එහෙම නෙමේ තාත්තා එනකොට තාත්තේ මේ මගේ කෑල්ල
තාත්තගේ ලේලි එහෙම එකක් අර දැන් මේ ගමේ ලස්සනම කෙල්ල අපේ අම්මගේ ලේලි අන්න එහෙම එකක් දැන් හදලා තියෙනවනේ. ඒ වගේ අර එහෙම එකකට ගියපු නිසා මචං තාත්තලා කියන එක ඩල් වෙලාම ගියා. ඒ ඩල් වීම මතු අනාගතේ කොහොම සිද්ධ වෙනවද කියන එක අපිට තේරෙන ක්‍රමේ තමයි මේක අසරණ වෙනවා. දරුවෝ කියන්නේ උන් තාත්තා නැති කාලෙක දරුවෝ එතකොට බිරිඳ එතකොට නෑදෑයෝ කියන්නේ උන් ෆීල්ඩ් එකට වැටුණාට පස්සේ මචං තාත්තා නැති කාලෙක උඹචා පට්ට අසරණ වීමක් වෙන්නේ. හේතුව උන් වෙනුවෙන් පොරක් නැහැ. අපිට හිටියනේ පොරක්. අපිට හිටියා මචං ඒ කාලේ මේ වීරයෙක්, දැවැන්ත වීරයෙක් අපේ තාත්තා. ඒ තාත්තා තමයි වීරයා. ඒ ඒ උන්ගේ සම්පූර්ණ මේ කැටගරියේ ඒ තිබෙ ලයින් වල තිබ්බේ ලොකුම පොර තමයි තාත්තා. තාත්තට අහුවේ තාත්තා වගේ, තාත්තා නියමයි, තාත්තා කරා මේ වගේ. ඔය තාත්තට කියන බෑ. අන්න එහෙම එකක් තිබුණේ. දැන් ඒ උන්ට එහෙම එකක් නැහැ. ඔය තාත්තා කියන කැරක්ටරේ නැති වෙච්ච ගමන්ම වෙන්නේ උම්මචං අසරණ වෙනවා. පාරට බැස්සහම එතකොට ආයතනයකට ගියපුවාම, ක්ලාස් එකකට ගියපුවාම, ඉස්කෝලේකට ගියපුවාම, එතකොට පොදු වැඩකට ගියපුවාම උම්මචං නිකන් ඩවුන්ම වැටලා තියෙන්නේ. අර පිළිගැනීමක් නැති තැනකට වැටෙනවා. අර නිකන් එහෙට මෙහෙට වැන්න පංගස් වගේ සෙට් එකක් වෙන්නේ. ඉතින් එහෙමුන්ට අනාගතයක් හදාගන්න හරි අමාරු වෙනවා. එතකොට තමයි අර වෙනත් මිනිස්සු පොරවල් වෙන්නේ. අර තාත්තා කියන කැටගරිය ටිකක් උඩ තියාගෙන හදාගත්ත කැරක්ටර්ස් තියෙනවනේ අතරින් පතර දෙකක් තුනක් හරි ලංකාවේ ඇතුලේ අන්න උන් පොරවල් වෙන්නේ අන්න ඒ හින්දා. කොච්චර ටැලන්ට් තිබ්බ එකෙක් වුණත් ඌ මචං ඌ ගේ ඇතුලෙන් ඌගේ ටැලන්ට් එක ඩෙවලොප් කරලා ඌ අර කියන මේ ගෙදර නිකන් පොරක් එක්ක ජීවත් වුණා. ඌට නායකයෙක් ඉන්නවා කියන එක මත ජීවත් වුණාම මචං ඌ එළියට ගියහමත් ඌට පොරක්. දැන් අපි කියනවනේ අම්මයි තාත්තයි නැති කාලේ නිකන් අපි ලනුව කපපු ගොන්නු වගේ. ඒ කියන්නේ අපිට අපිව මේන්ටේන් කරන්න කෙනෙක් නැති වීම. මේන්ටේන් කරන බය තියෙනවා. අපිට මේන්ටේන් කරන බය තියෙනවා. අපි මොන හරි සබ්ජෙක්ට් එකකට සෙට් වෙනවා නම් මේකට මොන හරි කියයිද බං? මේකේ වැරදි මොන හරි තියෙයිද බං? අන්න එහෙම එකකට අපි සෙට් වෙනවා. ඒ හින්දා මචං අපේ කන්ට්‍රෝල් එකක් තිබ්බා. දැන් එන සෙට් එකට එහෙම කන්ට්‍රෝල් එකක් නැහැ. උන්ට ඕන දේ කරනවා. උන්ට ඕන දේ කියන. උන්ට ඕන සෙට් එකත් එක්ක උන් ජීවත් වෙනවා. ඒක තුල මචං ඌ නැගිටිනවා කියන එක බොරු. දැන් අපි දැකලා තියෙනවා මේ පහුගිය කාලේ මචං ඒ 9 ගත්ත කොල්ලෝ ඉන්නවා මචං උන් ඩස්ප ගහන උන් ඉන්නවා. ඒ 9 ගත්ත කෙල්ලෝ ඉන්නවා මචං අයිස් ගහන උන්. හේතුව උන්ට බය නැහැ. උන්ට මොකද ගේ ඇතුලෙන් කැටගරිය හදලා නැහැ. උඹලගේ තාත්තට අහුනොත් උඹගේ අතපය කඩයි දත් ගලවයි. උඹලගේ තාත්තා මේවා කරලා නැහැ. උඹලගේ තාත්තා මේ කරත් මචං උඹලට මෙහෙම දේවල් කරන්න හම්බෙන්නේ නැහැ. එහෙම එකකට තිබ්බ හින්දා අපිට පොඩි බයක් තිබ්බා. පොඩි කියන්නේ පට්ට බයක් අපිට තිබ්බා. මේ ඒක නිසා අඩු කර අපි මැච් එකකට ගියත් මචං මැච් එකට යනකොට මට මතකයි අපේ කීටියා ඌ ෂර්ට් අද්දික ෂර්ට් එක ඇඳලා අද්දික ෂර්ට් එක අත් උඩට නැමුවා කියලා උන්ගේ තාත්තා ඇවිල්ලා ගැහුවා උඹ ඇයි අද්දික ෂර්ට් එකක් ඇඳේ කියලා. උඹ එහෙනම් අත් කොට ෂර්ට් එකක් අඳන් එන්න එපා කියලා. අද්දික ෂර්ට් එක කොටට නමනවා කියලා කියන්නේ උඹ චණ්ඩියෙක් කියලා පෙන්වන්න හදන්නේ කියලා. තාත්තා ගැහුවා. ඉතින් එහෙම එකක් තිබ්බා. දැන් ඒ උන්ට එහෙම එකක් නැහැ. ඒ හේතුව මචං තාත්තා කියන ඩෑල් එක ගෙදර ඉන්න බල්ලා ලෙවල් එකට දාලා ටෝක් කරනවනේ. අන්න ඒක තමයි මචං මෙතන මේ තියෙන සීන් එකේ ලොකුම කේස් එක ඒකයි.